වචනේ බලන්න යනවා. දේ වචනය පෙරලා ගන්නට ප්‍රථමයෙන්ම මාතෘකාවක් දෙන්න කැමති. ශාත්‍රෙක් මේෂෙක් අභිඥාගේ තුල තිබුණා වූ ඒකත්වයේ නිසා දෙවියන් වහන්සේ පුත්‍රයන් වහන්සේව දැන ගැනීම. ආමෙන්. අපි කියවන්න යනවා දානියෙල් පොතේ 1 සිට 30 වෙනි පදය දක්වා අපි බලන්න යනවා. රියන් 60ක් උසද රියන් 6ක් පළලද ඇති රන් රූපයක් සාදා බබිලෝනියේ පළාතේ පුරා සම භූමියේ පීඨෙව්වේය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ලස්සන අලංකාර කතාවක් කියන්න යනවා. මේ කතාව සිදු වුණේ ක්‍රිස්තු පූර්වයේ 500කට උඩදී. දේව අනුභවයෙන් ලියවිලා තියෙනවා. ශුද්ධ ලියවිල්ලේ නෙබුකද්නේසර් කියනා රජ කෙනෙක් හිටියා බබිලෝනිය. බබිලෝනිය කියන්නේ ඔබ දේවදේ පිළිපන්දව සමහර අය දන්නවා. සමහර අය කිතුණුවන් මේ බබිලෝනිය කියන වර්තමාන කාලයේදී මොනවැනි රටක්ද කියන එක සමහර අය දන්නේ නැති නිසා මම කැමතියි මේ බබිලෝනිය මේ වර්තමාන කාලයේදී ඇඳින්නලා දෙන්න ඉරාක් රට. අද මේ වර්තමාන කාලයේදී සඳහන් වෙන්නේ ඉරාක් රටේ සිදු වුණා වූ අද හරියට ජනාධිපති කෙනෙක් වගේ තමයි ඒ කාලේ හිටියේ නෙබුකද්නේසර් රජ. ਉਹ ඊ타ත්ම බලයක් තිබුණා වූ බල සම්පන්න වූ පුද්ගලෙක්. ඔහුට දැනුණා රන් රූපයක් සාදන්න. ඒ රූපේ උස අඩි 90ක් උස අඩි 90ක් පළල 9ක් උස අඩි 90ක් කියන්නේ මේ බිල්ඩින් එකකටත් වැඩි ඉතා උස රූපයක්. හැබැයි තනිකර රත්තරන් වලින්. එතකොට ඔහුට හැඟුණා මම මේ රූපය හදන්න ඕන සාදන්න ඕන හැම මිනිහෙක්ම මේ රටේ ඉන්න හැම මිනිහෙක්ම පුරවැසියෙක්ම මේකට নমස්කාර කරන්න ඕන කියන එක. ඒ අවස්ථාවේදී මේ දේශයට බබිලෝනි රටට වහල් සෙනගක්ව ගෙනාව අල්ලගෙන. ඒ අය ඊශ්‍රායල් මිනිසයන්, යුදව මිනිසයන්, දේව දරුවන්, දෙවියන් වහන්සේ තෝරගත්තු දේව දරුවන්. මේ දේව දරුවන් තුල හිටියා හොඳ චරිත 3ක්. ශාත්‍රෙක්, මේෂෙක්, අබෙක්නගෝ කියනා වූ හොඳ පුරුෂයන් 3 දෙනෙක්. මේ පුරුෂයන් 3 දෙනා දෙවියන් වහන්සේගේ වචනය හොඳට දැනගෙන හිටපු අය. සේවය කළේ දෙවියන් වහන්සේටයි, වෙන කිසි කෙනෙකුට නෙමෙයි. ඔබට කතාවක් තුලින් පෙන්눔 කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ මේකේ රේමා එක අපිට එළිදරව් කරලා දෙනවා. අපේ ආධ්‍යාත්මික ජීවිතය ගොඩනගාගෙන ජේසුස් වහන්සේගේ දෙවෙනි ඊමට අපිව මනාලියන් ලෙස අපිට දුන්නා උතුම් ආත්මය ආරක්ෂා කරගන්නට. ඉන්පස්සේ අපිට පේනවා මගේ ප්‍රේමවන්ත සහෝදරයෝ අපි යමු උන්වහන්සේගේ වචනේ මේ ලස්සන අලංකාර කතාව බලන්න. අපිට පේනවා උන්වහන්සේගේ වචනය 3 4 පදය සහ 5 වෙනි පදය. දේ වචනයේ 3 4 සහ 5 කියනවා. අපිට පේනවා මේ රජතුමා ඔව් සෑම භාෂාවක් භාවිතා කරපු පාවිච්චි කරපු ඒ දේශයේ හිටපු මිනිසයන්ට දැනුම් දුන්නා. වාදන භාණ්ඩ ශබ්දය ඇසෙනකොට සියලුම මිනිසයන් මේ රූපේ ළඟට ඇවිල්ලා নমස්කාර කරන්න ඕන වැඳ වැටිලා. ඒක තමයි ඔගේ නියෝගය. අපිට 3:6 පෙන්눔 කරනවා මේ නෙබුකද්නේසර් රජ තව නියෝගයක් දැම්ම මේ රන් රූපෙට নমස්කාර කරන්න නැති හැම කෙනෙක්ම
ඉතාමත්ම තද කින්දර පෝරණුවකටත් වැඩි තද කින්දරකට මනුෂ්‍යයා උස්සල දාන පිණිස නියෝගයකුත් ඔහු ඉදිරිපත් කළා. හැම කෙනෙක්ම ඔහු බලාපොරොත්තු වුණේ හැම කෙනෙක්ම යක්ෂ ආත්ම රූපයට නමස්කාර කරන එක ඔහු බලාපොරොත්තු වුණා. නැත්තම් ගිනි විලයට දාන පිණිස ඔහු නියෝගයක් ලැබුවා. 3:7-8 කියනවා. මේ නෙබුකද්නේසර් රජ ඒ රටේ හිටියව ආණ්ඩුකාරයන්වරු, නීතිඥයන්, භාණ්ඩාකාරයන්, ඇමතිගොල්ලන් හැම තනතුරක් දරන හැම පුද්ගලයෙකුටම නියෝගයක් දුන්නා. උසස් නිලධාරීන් හැම කෙනෙකුටම නියෝගයක් දුන්නා. ලොකු කොඩා සියලු දෙනාටම නියෝගයක් දුන්නා. මේ රන් රූපෙට සංගීත භාණ්ඩ වලින් වාදනය කරන අවස්ථාවේදී වැඳ නමස්කාර කරන පිණිස. නමුත් ඒ අතරතුරේදී කල්දිවරු කියන්නේ ඒ රටේම ඉන්න ඒ බබිලෝනියේ ජාතිය මනුෂ්‍යයන් ඒ දේශේ ජීවත් වුණා. ඒගොල්ලන් නිතරම දෙවියන් වහන්සේ තෝරගත්තා යුදෝ ජනතාවට, දේව දරුවන්ට චෝදනාවල් වැරදි පටවන්න තමයි ඔවුන් බලාගෙන හිටියේ. මොකද දේව දරුවන්ට, දෙවියන් වහන්සේ තෝරගත්තු දරුවන්ට විශේෂ කැඳවීමක්, විශේෂ සැලැස්මක් දෙවියන් වහන්සේ තබා තිබුණ බව යක්ෂ ආත්ම දන්න නිසා එවුන්ව පාවිච්චි කළා දේව දරුවන්ව විරුද්ධව නැගී හිටින්නට. ඉන් පස්සේ අපි 7 බලන්න යනවා. කල්දිවරු දේව දරුවන්ට විරුද්ධව නැගී හිටපු අවස්ථාවේදී රජතුමාට ඇවිල්ලා පණිවිඩය දුන්නා. රජතුමනි, ඔබ සෑදුවා වූ රන් රූපෙට මේ වහල් දේශයෙන් ගෙනාව වහල්ලුම, ඊශ්‍රායල් දේශයෙන් ගෙනාව වහල්ලුම, ඒ අතරතුරේ ඉන්නවා 3 දෙනෙක්, ශාද්‍රක්, මේෂෙක්, අබේද්නගෝ කියනවා. මේ පුද්ගලයන් 3 දෙනා, මේ පුරුෂයන් 3 දෙනා ඔවුන් ඔබගේ අනට කීකරු වෙන්නේ නැහැ. ඔවුන් ඔබට විරුද්ධව තමයි නැකී සිටින්නේ. ඔවුන් අදහන්නේ ඔවුන්ගේ දෙවිවරුන්ව. එම නිසා ඔබගේ දෙවිවරුන් ඔබ සෑදුවා වූ මේ රන් රූපේ දෙවියන්ට ඔවුන් ගෞරවය කරන්නේ, ඔවුන් නමස්කාර කරන්නේ. එම නිසා රජතුමනි, අපි ආවේ ඔබට ඒක දැනුම් දෙන්න කියන අවස්ථාවේ යෝජනාවල් දානකොට රජතුමා මොනවද කළේ? එයා කෝපය, තරහ ගිහිල්ලා, කෝපය ඇති කරලා ඒ 3 දෙනාව, ශාද්‍රක්, මේෂෙක්, අබේද්නගෝ 3 දෙනාව ගේන්න අනකලා. මම මේ කතාව නිකන් සරලව දැන් කතා කරන්නේ ඔබට මනසට මේ රූපය දාගන්න. ඉන්පස්සේ ආත්මික පැත්තකට සුද්ධාත්මයන් වහන්සේ ගෙනියයි. ආමේන්. කුමන්ත කලේ මේ තරුණ 3 දෙනාම, පුරුෂයන් 3 දෙනාව රජතුමා ළඟට ගෙනාවා. ගෙනල්ලා රජතුමා කතා කළා, කිව්වා එම්බා, ශාද්‍රක්, මේෂෙක්, අබේද්නගෝ, ඔබ නුඹලා මහ පීඨපු මේ රන් රූපෙට නමස්කාර නොකරන පිණිස, හරිද? ඔබගේ දෙවිවරු කවුද? හරිද? අනිවාර්යෙන් ඔබ මේ රූපෙට නමස්කාර කරන්නම ඕන. නැත්තම් කොහොමද සිදු වෙන්නේ? අපි 11 බලන්න යනවා. බලන්න මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, මේ 3 දෙනාගේ තිබුණා ලස්සන එඩිතරව වචනවල වල තිබෙන බලය කුමක්ද තුනේ? ඔවුන්ට දෙවියන් වහන්සේ එක්ක ගමන් කරපු මේ පුරුෂයන් 3 දෙනා, දෙවියන් වහන්සේ තෝරගත්තු පුරුෂයන් 3 දෙනා, ඔවුන්ට විරුද්ධව කතා කළත් ඔවුන් සැලවුන්නේ නැහැ. ඔවුන්ට විරුද්ධව දෝෂාරෝපණය කළත් ඔවුන් දෙවියන් වහන්සේ එක්ක තියෙන සම්බන්ධකම නැති කරගත්තේ නැහැ. ඔවුන් රජතුමා ඉදිරිපිට ආවත් රජතුමා කිව්වා, ඔබ මා මේ පීඨුවන් රන් රූපෙට ඔබ නමස්කාර කළේ නැතිනම් ගිනි මුදුනට අනිවාර්යෙන්ම දානවා. මගේ අතින් මුදවන්නට ඔබ අදහන දෙවියෝ කවුද? මගේ අතින් මුදවන්න කිසි කෙනෙකුට බෑ. නමුත් මේ 3 දෙනාගේම
දැකපු එකම අලංකාර චරිත ගුණාංගයේ තමයි තුන් දෙනාගේම වචන එකම වචනයයි තිබුණේ. මොකද වචනය? රජතුමනි, ඔබට උත්තර දෙන්නට අපේ දෙවියන් වහන්සේ කවුද කියලා අපිට කියන්න අවශ්‍ය නැහැ. ඔබ පිටුවව මේ රන් රූපයට අපි කොහොමත් නමස්කාර කරන්නේ නැහැ. අපිව ගැලෙව්වත් නැතත් අපි අදහන දෙවියන් වහන්සේ ඇරෙන් අපි කිසි කෙනෙකුට අපි සේවය කරන්නේ නැහැ. බලන්න මෙතන කියනවා 3:17 ඇවිලෙන ගිනි මුදුනේ ගලවන්නට නම් අපේ දෙවියා සේවය කරන අපේ දෙවියන් වහන්සේට පුළුවන්. හරි අලංකාර වචනයක්. ගින්දර ගොඩට මා වැටුණත් අපිව වැටෙව්වත් නමුත් අපි දන්නවා අපි සේවය කරන්නේ කාටද? අපේ දෙවියන් වහන්සේට පුළුවන් අපිව ගලව ගන්න. රජුරුවනි, උන්වහන්සේ අපගේ අතින් උන්වහන්සේ ඔබගේ අතින් අපි ගලවනසේක, අපව ගලවනසේක. රජතුමනි, උන්වහන්සේ ඔබගේ අතින් අපිව ගලවනවා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, මේ තුන් දෙනා දෙවියන් වහන්සේ මේ තුන් දෙනා තුලම හිටියේ. පියාණන් වහන්සේද, පුත්‍රයන් වහන්සේද, ශුද්ධාත්මයන් වහන්සේද මේ තුන් දෙනා තුල හිටපු නිසා මේ තුන් දෙනා කිසි විටක රජතුමා සියා ගින්දර දැක්කත් ඔවුන් බය වුණේ නැහැ. මොකද ඔවුන් දන්නා උන්ට දර්ශනය තිබුණේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය දර්ශනයයි. ඔබගේ දෙවිවරුන්ට අපි සේවය කරන්නේවත් ඔබ පිටරටින් රන් රූප නමස්කාර කරන්නේවත් ඔයා දැනගන්න රජුනි, අපි අදහන්නේ සැබෑ එකම ජීවමාන දෙවියන් වහන්සේ. අපි අදහන්නේ රූපවල වලට. ඇයි අපි රූපවල වලට අදහන්නේ නැත්තේ? අපේ දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. ඔබ දන්නවද? ඔවුන් දේව ධර්මයේ පිළිපඳව හොඳට ඉගෙන ගත්තු අය. ඡාත්‍රෙක් මේෂෙක් අපෙක් නගෝ. ඇයි ඔවුන් රූපෙට නමස්කාර කළේ නැත්තේ? නික්මයාම පොතේ කවුරුරි බයිබලයේ කියවන්න ටක් කාලා නික්මයාම පොතේ අපි ඒවත් බලමු. මම මේකට දාලා නැහැ. නික්මයාම පොතේ 20:3-5 කියන්න. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඇයි? ඒගොල්ලන් දැනගෙන හිටියා ශාත්‍රෙක් මේෂෙක් අපෙක් නගෝ දැනගෙන හිටියා. ඔවුන් ව්‍යවස්ථාව තෝරායක හොඳට ව්‍යවස්ථාව දෙවියන් වහන්සේගේ වචනය ඔවුන් දැනගෙන හිටිය නිසා දේ වචනේ කියනවා මා ඇර අන් කිසිම දෙවි කෙනෙක්ව අදහන්න එපා කියන්න පුතා. කැපූ රූපයක් හෝ උඩ ආසේවත් පහත පොළේවත් පොළොවෙන් යට තිබෙන ජලයෙන්වත් කිසිම දෙයට සමානත්වයක් හෝ සාදා ගන්න එපා. ඒගොල්ලන් හොඳට දැනගෙන හිටියා. මොකද ඒගොල්ලන් ඒ වචනේ අනුව ජීවත් වෙන්න නිසා ඔවුන් බය වුන්නේ නැහැ. කියන්න පුතේ. ඊට නමස්කාර කරන්න එපා. ඒට සේවය කරන්නත් එපා. අපි දෙවියන් වහන්සේට අපි සේවය කරන්නේ ඔබගේ ජීවිතය සේවයට යොමු වෙලා තියෙන්නේ. මේ මාලිගාව ස්වාමීන් වහන්සේට කැප කරලා තියෙන්නේ. නමස්කාර කරන හදවත දෙවියන් වහන්සේ දීලා තියෙන අපේ ආත්මයට නමස්කාර කරන හදවත අපි ගොඩනගා ගන්න දෙවියන් වහන්සේට සේවය කරන්නයි. අපි බලමු ලස්සන පදයක් තියෙනවා ගීතාවලිය 115 එක කියවන්න. අපේ දෙවියන් වහන්සේ ස්වර්ගයේ ඉන්න දෙවියන් වහන්සේ ඔවුන්ගේ දේවතා රූප රන් රිදිය හස්ත කර්ම මනුෂ්‍යයන්ගේ හස්ත කර්මාන්තය ඒවාට කටවල් ඇති කතා නොකරති. මේ රූපෙට කට තියෙනවා ලස්සන රූපයක්.
ඉතා බල සම්පන්න රූපයක්, අනර්ග රූපයක්. නමුත් ඒකට කරන්න පුළුවන් කමක් නැති බව ශාත්‍රෙක් මේෂෙක් අපෙක්නකෝ දැනගෙන සිටියා. ඔවුන්ගේ හදවත දේව ආත්මය තුල තිබුණේ. ආමෙන්. ඒ වචනේ කියන එකල නෙබුකද්නේසර් කෝපයට පිරුණේය. ශාත්‍රෙක් මේෂෙක් අපෙක්නකෝ විරුද්ධව රජතුමාගේ මූණ සම්පූර්ණ වෙනස් වුණා. ශාත්‍රෙක් මේෂෙක් අබෙද්නගෝගේ වචනේ අසලා ඔහුගේ ජීවිතයට කවුරුත් ඒ විදිහට කතා කළේ නැහැ. උසස් නිලධාරීන් පවා කිසි කෙනෙක් ඒ විදිහට කතා කරලා නැති නිසා කිසිම දෙයක් වටින්නේ නැති පුද්ගලයන් තුන්දෙනා රජතුමාට කතා කරනකොට රජතුමාගේ මූණ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. වෙනස් වුණේ තරහ හටගත්තා. අට අරගෙන මොනවද කිව්වේ? රජතුමාට කෝපය දරා ගන්න බැරි නිසා ඔව් ප්‍රකාශ කළා එක වචනයක්. මොන වචනේද? ඔව් කතා කළා කිව්වා සේවකයන්ට කිව්වා පුරුදු රස්නේට වැඩි සත්ගුණයක් රස්නේ දාන්න කියලා කිව්වා ගින්දර. තිබුණේ රස්නේට වැඩි 7 ගුණයකින් රස්නය වැඩි කරලා මේ තුන් දෙනාම ඉන්න ඇඳුත් එක්කම බැඳලා දාන්න කියලා කිව්වා. ඒ වගේම සේවකයෝ කී කරුණා? අපිට පේනවා 3:27 21 කියනවා එකල ඔවුන් ඒ මිනිස්සු ඒ මිනිස්යන් ඔවුන්ගේ පොරවන සැට්ටද සලුද වෙනත් වස්ත්‍රද පිටින් බැඳ ඇවිලෙන ගිනි මුදුනට එළුවා. ආවද පිච්චුනේ? ආවද පිච්චුනේ? දෙවියන් වහන්සේ ස්තුතිය. මේ තුන් දෙනාව අරගෙන ආපු මිනිස්යන් උස්සල දාපු මිනිස්යන් ගින්දරට පොරොන්නුවට දාපු මිනිස්යන් ඔවුන්ගේ රස්නේ වැදිලා මැරුණලු. මේ තුන් දෙනා ශාද්‍රෙක් මේෂෙක් අබෙද්නගෝ ගින්දර ගොඩේ දැන් කිසිම ගාණක් නැතුව ඇවිදිනවා. ඇවිදුන අවස්ථාවේදී රජතුමා දැක්කා තවත් කෙනෙක් ඉන්නවා. විස්මයටපත් වුණා. දේ වචනේ කියනවා දානියෙල් පොතේ 3:24 කියනවා එකල නික්මතේශ රජ විස්මපත් වී ඉක්මනින් නැගිට තමාගේ මාන්ත්‍රීවන්ට කතා කොට අප විසින් මනුෂ්‍යයන් 3 දෙනෙකු බැඳ ගින්නට හෙළුවන වේදයි කිව්වේය. එසේ රජුරිනි. රජු දැක්කා. මොකද්ද දැක්කේ? තව කෙනෙක්ව. දේ වචනේ 20 කියනවා රජතුමාට පෙනෙන්න සැලැස්සුවා දෙවියන් වහන්සේ, ජීවමාන දෙවියන් වහන්සේ තව එක්කෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් සක්මන් කරනවා. කවුද එක්කෙනා? සතර දෙවියන්ගේ පෙනීම දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව දැනගත්තා. එහෙනම් ජේසුස් වහන්සේ ඉපදෙන්නටත් කලින් දෙවියන් වහන්සේ එක්ක හිටියා. ඒකයි දේ වචනේ යෝහන් පොතේ 1 පරිච්ඡේදයේ කිව්වේ වාක්‍යානෝ දෙවියන් වහන්සේ සමග සිටිසේක, දෙවියන් වහන්සේ ඔහු සමග සිටිසේක. ආමෙන්. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අප තුලින් තමයි ඒකත් එක්ක හිටියොත් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේව දකින්න පුළුවන්කමක් තියෙන්නේ. ආද දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ, ජේසුස් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේව දීලා, දේවචනේ අද අපිට දීලා බලාපොරොත්තු වෙන්නේ අප තුලින් අපි ශක්තිමත් පුද්ගලයන් ලෙස සිටින එක තමයි, ඒකත්ෙන් බැඳෙන එක තමයි, ඒකත්ෙන් ස්වාමීන් වහන්සේ තුල කිතුණු ජීවිතේ යන එක තමයි ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. එහෙම වුණොත් එහෙම යන ඇයට ගින්දර වැනි නැමැති පීඩා තුලින් යනකොට දෙවියන් වහන්සේගේ පුත්‍රයාව අප තුලින් දකින්න පුළුවන් කමක් එනවා ලෝකේ මිනිසයන්ට. ආමෙන්. කවුද දැක්කේ මේ තුන් දෙනා තුලින් තවත් එක්කෙනෙක් ඉන්නවා කියලා? කවුද දැක්කේ? රජතුමා දැක්කා. නෙබුකද්නේසර් රජ දැක්කා. අපි සමහර වෙලාවට අපි එක එන පීඩාවල් වලදී අපි සැලෙන නිසා, අපි වියවුල් වෙන නිසා, අපි කලකිරෙන නිසා දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේව මහිමයට පැමිණෙන්න බැරි ස්වභාවයකට අපිපත් වෙනවා. පත් කරනවා.
තේ වචනේ කියන 22 මේ තුන් දෙනාගේ ඇඟේ පිච්චිච්ච කිසිම ගඳක් තිබුණ නැහැලු. ගින්දර කොට ඇවිදුණා. ලණු වලින් බැඳගෙන හිටියේ. බැඳලා තිබ්බා. කිසිම දෙයක් පිච්චිලා තිබුණේ නැහැ, ගඳවක් තිබුණේ නැහැ. ඇයි? මේගොල්ලන් දේ වචනේ දැනනවා, මේගොල්ලන් දේ වචනේ කියනවා යසාය පොතේ 43:2 කියනවා නුඹ ගිනි මැදින් යන විට මම නුඹ සමග ඉන්නවා. නුඹ ජල මැදින් යන විට මම නුඹ සමග සිටිනවා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, මේ ගින්දරට සංස්කෘතවත් කරන්නේ අපිට එන ප්‍රශ්න කරදර ජලය පෙන්눔 කරන්නේ වේදනාවල් දුකවල් අපිට එනකොට, පාඩුවල් එනකොට, අලාභ එනකොට අපි හිතනවා සමහර වෙලාවට අපිට අපේ දෙවියන් වහන්සේ අතහැරලා ඇති කියලා. ඒ නිසා තමයි අපිට අපි බොහෝ විට ඉල්ලන්නේ විශේෂයෙන් දේව දරුවන් ගැලීම ලැබපු අය පවුලක් වෙච්චම තමාගේ ස්වාමි පුරුෂයා භාර්යාව ඒකත් එකට ඇවිල්ලා දරුවොත් එක්ක ඒකත් එකට ඇවිල්ලා ඔබ පොරබදලා යාඥා කරන්න ඔබට එන ප්‍රශ්න වලට ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. ඔබ සභාවක සිටිනකොට මේ කුඩා රැළ ඔබ ඒකත්ෙන් වැදිලා ඔබ යාඥා කරනකොට මේ සභාවේ ආත්මයන් වහන්සේගේ බලය ක්‍රියා කරන්න පහසුයි. ආමෙන්. මේ ඒකත්ය කියන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. එම නිසා අපි ඒකත්ෙන් කොච්චර ගිනි මැදින් ජල මැදින් ගියත් උන්වහන්සේ පොරොන්දු දීලා තියෙනවා මම නුඹ සමග සිටිනවා, මම නුඹව අතාරින්නේ නැහැ කියලා. නෙබුකද්නේසර් රජ මේ තුන් දෙනාගේ තුලින් දැක්ක නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මම හිතන්නේ ඒ දෙවියන් වහන්සේ පුත්‍රයන් වහන්සේව දැක්ක නිසා තමයි දෙවියන් වහන්සේට ප්‍රශංසා කළේ. අද අප තුලින් අන්‍ය ජාතියන් අපි යන පීඩා තුලදී අපි නොසැලී මේ කිතුරු ජීවිතය අපි තුලින් යනකොට තමයි කෙනෙකුට උන්වහන්සේගේ ඒ බලය, උන්වහන්සේගේ ඒ උතුම් අත්දැකීම ඒ මනුෂ්‍යයන්ටත් අත්දැකීම් ලබන්න පිණිස අප තුලින් ඔවුන්ටත් ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන පිණිස දෙවියන් වහන්සේ සලස්සන්නේ අප තුලින්. ආමෙන්. වෙන කාගේ තුලින්වත් නෙමෙයි. ඔබ ශක්තිමත් පුද්ගලයෝ ලෙස, ඔබ ශක්තිමත් පවුලක් ලෙස, ඔබ ශක්තිමත් කිතුණියෙක් ලෙස ඔබ ඉන්නකොට ඔබ තුලින් අන්න ජාතියන් දේ වචනේ දන්නේ නැති අය ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරනවා. බලන්න නෙබුකද්නේසර් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න පටන් ගත්තා. ඔහු කියනවා නෙබුකද්නේසර් කතා කොට ශාද්‍රෙක්, මේෂෙක්, අබෙද්නගෝ දෙවියන් වහන්සේට ප්‍රශංසා ඒවා මක් නිසාද? උන්වහන්සේ ස්වර්ගයේ දූතයා ඒවා. තමන් වහන්සේ කෙරේ විශ්වාස කළා වූ තමාගේම දෙවියන් වහන්සේ මිස වෙන කිසි කෙනෙකුට සේවය කරන්නටත් නමස්කාර කරන්නටත් නොයදෙන පිණිස රජුගේ වචනය හාක් කර තමන්ගේ ශරීරය බාර දුන්නා වූ සුවකේ මේකරුවන් ගැලවුසේක. බලන්න රජතුමාම දැනගත්තා මගේ වචනය හාක දාලා නොපෙනෙන ස්වර්ගික දෙවියන් වහන්සේ කෙරේ තිබුණ විශ්වාසය නිසා දේව දූතයන් ඒවලා ගලව ගත්තලු. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අපිට දෙවියන් වහන්සේ පේනවද? අපි දෙවියන් වහන්සේ පේන්නේ නැහැ. නමුත් ජේසුස් වහන්සේ කිව්වා මාගේ වචනේ නුඹලා තුල තිබේ නම් මම නුඹලා තුල තිබේ. නුඹලා මා තුල ඉඳ මා නුඹලා තුලේ සිටිනවා. ආමෙන්. දෙවියන් වහන්සේ ආත්මයක්. අපි ඒකයි නමස්කාර කරන්නේ ආත්මෙන්. ඒ ආත්මෙන් නමස්කාර කරනකොට ඔබට නොපෙමෙන සෑම පීඩාවක තුලදී ස්වාමීන් වහන්සේ උන්වහන්සේ දෑත අරගෙන උසුලාගෙන ගෙනියනවා. ආමෙන්. ඒ නිකම්ම හිටපු මේ නිකම්ම කවුරුත් ගණන් ගත්තේ නැති ශාද්‍රෙක්, මේෂෙක්, අබෙද්නගෝව දෙවියන් වහන්සේ ඔහුගේ ජීවිතය තුළින් දැක්ක නිසා, ඔවුන්ගේ ජීවිතවල තුළින් දැක්ක නිසා, රජතුමා අත්දැකපු නිසා, රජතුමා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න පටන් ගත්තු නිසා, දෙවියන් වහන්සේට, ජීවමාන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න පටන් ගත්තු නිසා මොනවාද ලැබුණේ? ඉතා උතුම් උසස් වීමක් ලැබුණා තුන් දෙනාට.
දේවචනේ ගීතාවලි පොතේ කියනවා 75 6යි 7යි කියන්න ටක් මක් නිසාද උසස්කම නැගෙනහිරින්වත් බස්නාහිරින්වත් දකුණෙන්වත් නොවන්නේ කොහෙන්ද එන්නේ උසස් වීම? ඔබ දෙවියන් වහන්සේගේ වචනේ තුල ජීවත් වෙනවා නම් ඔබයි මමයි දෙවියන් වහන්සේව මහිමයට පැමිණෙන පිණිස අන්න ජාතියන් ඉදිරිපිට සිටිනවා නම් ඔබ ව්‍යාපාරයක් කළත් ඔබ රස්සාවක් කළත් ඔබ වහල් කුලී වැඩක් කළත් දෙවියන් වහන්සේ තුල හිටගන්න සභාවේ වෙනුවෙන් ඔබ යාඥා කරන්න ඔබගේ ව්‍යාපාර වෙනුවෙන් යාඥා කරන්න නම් ඒකසත් වෙලා එතකොට තමයි දෙවියන් වහන්සේ ඔබ උසස් කරනකොට ඔබ මේ පොළවේ අන් ඈට වැඩියේ ආලෝකමත් ලෙස තරුවක් මෙන් ස්වාමීන් වහන්සේ තබනවා මේ පොළවේ. ඒ මොකක්ද මේ තුන් දෙනාගේ තිබුණේ රාස? පළවෙනි රාස තමයි ඒකත්වයෙන් හිටියා. ඔබ ව්‍යාපාරයක් කළත් ඒකත්වයෙන් හරියට හිටියේ නැත්නම් ව්‍යාපාරේ දියුණු වෙන්නේ නැහැ. ඔබ පෞල් ජීවිතයක් ගත කළත් ඒකත්වයෙන් හිටියේ නැත්නම් යාඥාව එසවෙන්නේ නැහැ. ඔබ දේව සේවකෙක් එක්ක ඒකත්වයෙන් හරියට හිටියේ නැත්නම් මේ දේව සේවය මට කරන්න බැරි යනවා. ඇයි ඒ? එහෙනම් ජේසුස් වහන්සේ තනියම කරන්න තිබුණා මේ පොළොවේ 12 දෙනෙක් නැතුව. එහෙනම් දෙවියන් වහන්සේට මේ පොළොව මවන්න කිසි කෙනෙක් ඕන නැතුව තනියම මවන්න තිබුණා. දේවචනේ කියනවා වාක්‍යානෝ දෙවියන් වහන්සේ සමග සිටිසේක දෙවියන් වහන්සේ ඔහු සමග සිටිසේක උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ඝන අන්ධකාරයේ ජල මැත්තේ සක්මන් කළසේකේ තුන් දෙනාම එක්ව වෙලා තමයි මේ ලෝකේ නිර්මාණය කළේ. ආමේන්. එම නිසා මේ තුන් දෙනා තුල ශාද්‍රේක් මේෂෙක් අබෙද්නගෝ තුන් දෙනා තුල දෙවියන් වහන්සේගේ ආත්මය පියාණන් වහන්සේගේ ආත්මය පුත්‍රයන් වහන්සේගේ ආත්මය ශුද්ධාත්මයන් වහන්සේ තිබුණේ නිසා තමයි ඒකත්වයකට ජේසුස් වහන්සේ කිව්වා මැතෙව් 18:20 කියනවා දෙදෙනෙක් හෝ තුන් දෙනෙක් මාගේ නාමයෙන් යම් තැනක එක්සත් වී සිටින්නේ නම් මම ඒ තැන ඔවුන් මැද සිටීමයි කීසේක. දෙන්නෙක් හෝ තුන් දෙනෙක් ඔබ යම් මම කලින් කිව්වාගේ ඔබ යම් දෙයක් කරන්න පටන් ගන්නකොට ඔබ යම් දෙයක් ආරම්භ කරනකොට ඔබ ජීවත් වෙනකොට නිවසේ හරි ඔබ අනිවාර්යෙන් පුද්ගලික යාඥා වගේම බහරියාව දරුවන් එක්කත් ඔබ එක්කවලා යාඥා කරන්න. ව්‍යාපාරයක් කරන තැනවල වල හරි ඔබ අනිවාර්යෙන් පටන් ගන්නකොට දෙන්නෙක් හරි එක්සත් වෙලා අත්අල්ලගෙන යාඥා කරන කාටවත් පෙන්වන්නේ නැති වුණාට කමක් නැහැ. ඒ වගේම තමයි දේව සේවයේදී මම හරියට යාඥා කරන ඔයගොල්ලන් වෙනුවෙන් මෙන්න මේ විදිහට ජේසුස් වහන්සේ යාඥා කළාseම. ජේසුස් වහන්සේ කිව්වා මෙන්න මේ විදිහට 17 දෙක. තව පද දෙකයි තියෙන ඉවර කරනවා. ජේසුස් වහන්සේ කියනවා යෝහන් 17:22 කියනවා පියාණනි මමයි ඔබයි ඒකත්වයේ සිටින්නාseම ඔවුනුත් ඒකත්වයට වන පිණිස ඔබ මට දුන් මහිමය ඔවුන්ට දුන්නෙමි. මම රැතවල් යාඥා කරනවා ඔබ වෙනුවෙන් පියාණනි මම ඔබත් එක්ක තියෙන සම්බන්ධකම ස්වාමිනී මේ ඇය සම්බන්ධ වෙන්න ඕන. පියාණනි මම ඔබගේ මහිමය අත්දැකලා තියෙනවා. ඒ මහිමය කියන්නේ ස්වාමිනී මට ඔබ දැනගත්තු දායින්දම්ම ස්වාමිනී මාව කුසගින්නේ තිබ්බේ නැහැ. මාව ණයකාරීක් කළේ නැහැ. ස්වාමිනී මාව අසරණ කළේ නැහැ. පියාණනි මම ඒකත්වයට ඉතිහාසෙම බලන්න ඒකත්වයේ සිටින විට ඇදහිලිවන්තයන් දෙවියන් වහන්සේ මහිමය දකින්න පුළුවන් කමක් වෙනවා. ඔබ ඒකත්වයකට ඉදියොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්න පුළුවන්. ඔබ දන්නවද අන්තිම පදේ කියලා අවසන් කරන්න. ඔබ අපේ අතේ ඉස්සේ නැත්තම් ඔබ මගේ අත් එක්ක උස්සගෙන යාඥාවෙ සිටියේ නැත්තම් සහෝදර සහෝදරිය අන්තිම පදේ කියලා අවසන් කරන්න. දේ වචනේ ශාද්‍රේක් මේෂෙක් අබෙද්නගෝ දැනගෙන සිටියා. දේශනාකාරය පොතේ කියනවා 4:9 කියනවා 12 කියනවා දෙදෙනෙක් එක්කෙනෙකුට වඩා හොඳයි. තුන් පොට්ටක ලණුවක් ඉක්මනින් නොකැඩේ. පවුලක් හරි කලින් කිව්වා වගේ සභාවක් හරි අපි එක්සත් වෙලා ඉන්නකොට යක්ෂයව පරාජය කරන්න ලේසි.